කාන්තාවකගේ දියවැඩියාව ගර්භණී වීම ප්‍රමාද කිරීමට එක හේතුවක්. ඒ වගේම ගර්භණී භාවයක් ඇති වුණොතින් දියවැඩියාව පාලනය නොවුණු මට්ටමක තියෙනොත් ඒ කියන්නේ රුධිරයේ සීනි මට්ටම ඉතාම වැඩි නම් ගොඩක් වෙලාවට කලලයේ අඩුපාඩු හැදෙන්න පුළුවන්. විශේෂයෙන් පළවෙනි මාස තුන තුළ හෘද වස්තුවේ ඒ වගේම තල්ල, තොල් ප්‍රදේශයේ, ඒ වගේම මුහුණාසිත, කොඳු වැටපෙළ, ඒ වගේම ස්නායු පද්ධතියේ විවිධ ගැටලු ඇති වෙන්න පුළුවන්. දියවැඩියාව පාලනය කරලා ගර්භණී භාවය ආරක්ෂා කර ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම දියවැඩියාව නිසා කලලයක්ගේ වර්ධනය ගොඩක් වැඩි වුණොත් එහෙම එම ප්‍රසූතියේදී එම මවට අපහසුතාව ඇති වෙන්න පුළුවන්. ගොඩක් අයට බබා කුස තුළ හිර වෙලා තියෙන්න පුළුවන්. ඇතැම් විට කුස තුළ මිය යෑමේ අවදානමකුත් තියෙනවා. එමෙන්ම ශල්‍ය කර්මයකට ගොඩක් අයට බබා ප්‍රසූත කිරීමට හෝ නැත්නම් සීසේරියන් සත්කමකින් බබා බිහි කිරීමට සිද්ධ වෙන මේ වගේ හේතු නිසාත් ගොඩක් වෙලාවට කල්ලෙහිට හානි වීමක් වගේම මවගේ එම තුවාල සුව වීමත් ප්‍රමාද වෙන්න පුළුවන්. ඒ වගේම උල්බතරලය වැඩිකම නිසා දියවැඩියාවේදී බබාගේ නෝමල් විදියට ගැනීම අපහසු වෙනවා. බබා ගොඩක් අයට හැරෙන්නේ නැතුව තිබිලා තට්ටමෙන් වගේ ඉඳලා ගොඩක් වෙලාවට සිසේරියන් ශල්‍ය කර්මකින් බබා බිහි කිරීමේ අවදානමක් තියෙනවා. ඒ වගේම ඒක නිසා සෑම මව්වරුන් බලන්න ඕන තමන්ගේ සීනි මට්ටම තියෙන ගර්භණී වීමට කලින් ඒක හොඳටම පාලනය කරගන්න ඕන. හදිසියව ජම් කිසිද ගර්භණී වුණොත් ඒක ඊටාම මනමින් ඒක පාලනය කරගන්න එක ඊටාම වැදගත් වෙනවා.